හරි බුසිරම බලමු කොහොමද US 30 rate එක ගත්තද මේක 1 to 30 hour rate එක ඉතින් මේක ගත්ත විදිය බලමු. හරි. ඒත් අපි මුලින්ම යමු daily time frame එකට. daily time frame එකට ගියාට පස්සේ අපිට මෙතන daily resistance level එකක් තියෙනවා. හරිද? basic අපේ MSNR level එක resistance support. දැන් මෙතන අපිට daily resistance level එකක් තියෙනවා මෙතන. එතන මේ level එක මෙතන unfresh කරලා තිබ්බට මේ අපිට කොහොමත් මම ඔයගොල්ලන්ට fresh unfresh කියන lesson එකේදී කිව්වා කියන වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා අපිට fresh level එක daily fresh level එක අපිට සාමාන්‍ය 4 පාරක් විතර use කරන්න පුළුවන් කියලා. හරිද? දැන් මෙතන මේක එකපාරක් touch වෙලා තියෙනවා. ඒතර මේක අපිට දෙවෙනි පාර use කරන්න පුළුවන්. අනික මේ key level එක tap වුණේ ඔයගොල්ලන්ට පේනවා ඇති previous daily high එක. හරි previous daily high එක sweep කරගෙන තමයි මෙන්න මෙතන key level එක tap වුනේ. ඒතර ඒකයි මගේ MT5 එකේ මේ key level එක fresh level එකක් විදිහට තමයි තිබ්බේ. හරිද? ඒතර මට එතන confluences තියෙනවා. හරි. එතකොට ඒක මම refine කරගත්තා. මගේ 4 hour resistance එක. දැන් මෙන්න මෙතන තියෙන 4 hour resistance එක. දැන් මේ resistance එකත් already මෙතන unfresh. හරිද? මෙතන unfresh. හැබැයි මගේ MT5 එකේ මේ 4 hour resistance එක fresh level එක විදිහට තමයි තිබ්බේ. ඒතර මේ තියෙන wicks දෙක මෙන්න මේ 4 hour resistance එක පල්ලෙහෙන් තමයි close වෙලා තිබ්බේ. ඒතකොට මේ level එක මට fresh. ඒක මට හොඳ level එකක්. මොකද daily key level එක ඒක refine කරගෙන තමයි මම මේ key level එක බලන්නේ. කියන්නේ daily key level එකට above තමයි මේ key level එක තියෙන්නේ. ඒතකොට ඒක හොඳ entry point entry එක ගන්න හොඳ key level එකක්. හරිද? ඒතර එතනින් තමයි මම entry එක ගත්තේ. එතකොට මේ entry එක කොහොමද ගන්න? US 30 එකේ හරිද? US 30 එකේ මෙහෙම මේකට නිකන් ආවේනික price action එකක් තියෙනවා. හරිද? US 30 price action ගත්තොත් අපි US 30 price action යන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔහොම එනවා ඔහොම එනවා ඔහොම එනවා ඔහොම එනවා ඔහොම low resistance build හදාගෙන යනවා. එකපාරට පොඩි sweep back යනවා. ඒකට මෙන්න මෙහෙම price action එකක් තමයි සාමාන්‍යයෙන් US 30 වල යන්නේ. මෙන්න මේ වගේ price action එක. එතකොට ඒ දේම තමයි අපිට මෙතනත් උනේ. ඔයගොල්ලෝ පේනවා මෙතන price action එක. මෙහෙම 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 ආව. එයිලම මොකද කරේ? sweep කරා. මේ liquidity ගත්තා. මේ highs වල තියෙන ඊට පස්සේ previous day liquidity ඔක්කොම ගත්තා. හරි. අරගෙන මෙන්න මෙතන over resistance tap වුණා. හරි. tap කළා තමයි මේ ලොකු sell එක දුන්නේ. හරි. එතකොට මෙතන forward resistance එක tap වෙච්ච වෙලාව බලන්න. හරි. වෙලාව මම මේක මගේ මෙන්ට් එක කට්ටියට ඕන තරම් කියලා දීලා තියෙනවා. මෙතන මේ තියෙන අපේ distribution quadrant. the distribution quadrant කියන්නේ 6 12. හරිද? ඒ කියන්නේ daily cycles වල distribution quadrant. ඉතින් මේ distribution quadrant එක ඇතුලේ තියෙනවා 90 minute cycle. මේ තියෙන 90 minute cycle එක. හරිද? මේ තියෙන මම GAN box එක දාලා තියෙන මෙතන. එතන මේ තියෙන 90 minute cycle. එතන මේ 90 minute cycle එක අපිට කඩන්න පුළුවන් තව 30 minute cycle වලට. හරිද? මේ 90 minute cycle එක අපිට කඩන්න පුළුවන් 30 minute cycle වලට. එතන මේ 30 minute cycle වල distribution quadrant එකේ තමයි මාකට් එක ඇවිල්ලා මගේ කී ලෙවල් එකට ටැප් වුණේ. මොකද මට මෙහෙ ටැප් වුණේ නැහැ. මොකද මම මේක already define කරගෙන හිටියේ. එතනට මාකට් එක ටැප් වෙයි කියලා. ඒකට time එකත් align වෙච්ච හින්දා මේක හොඳ A+ setup එකක්. ඒතර මාකට් එක හරියටම distribution quadrant. ඒතර මෙන්න මේ 30 minute cycle වල අපි ගන්නේ quarters 3ක් විතරයි. කියන්නේ අපි continuation or reversal quadrant ගන්න නැහැ. මෙතන අපි ගන්න accumulation, manipulation, distribution. දැන් මේ quarters 3 විතර අපි 30 minute cycles වල බලන්න. හරි. එතකොට මෙතනින් මාකට් එක අපි forward key level එකට tap වුණා. tap වෙලා එතනින් rejection එකක් දුන්නා. හරි. එතනින් මෙන්න මේ 15 minute candle එක close වුණා. close වෙලා මේ close වුණා මෙතනින්. rejection candle එක. එතකොට ආයි මාකට් එක මෙන්න මේ candle එකේ big 50% ගහලා තමයි මේ මුළු sell එකම දුන්නේ. හරි. big 50% ගහලා තමයි මේ sell එක දුන්නේ. එතකොට මම target තිබ්බේ මෙන්න මෙතන අපිට තිබ්බ forward fair value gap එක. හරි. fair value gap එක කියන්නේ මොකද්ද? මොකද internal range liquidity point එක. ඉතින් මේ forward fair value gap එක තමයි මගේ target තිබ්බේ මාකට් එක ලස්සනට එතනට ඇවිල්ලා එයා reversal එකක් දුන්නා. හරිද? ඒ reversal එක දීපු point එක මම පෙන්නන්න. මේ forward fair value gap එක ඇතුලේ තියෙන 50 meter RBS එකකින් තමයි මාකට් එක මෙන්න මේ reversal එකක් දුන්නේ. ඔයගොල්ලෝ පේනවා හරියටම RBS එක touch කරා මාකට් එක reversal එකක් දුන්නා. එතන US 30 කියන්නේ හොඳ accurate pair එකක්. MSNR ගහනවා නම් හොඳ accurate pair එකක්. මාර විදිහට මේ MSNR key levels වල මේ support කරනවා. ඒකයි ගොඩක් වෙලාවට QM levels වලට මාර විදිහට support කරන pair එකක් තමයි US 30 කියන්නේ. හරි. ඒතර ඕක තමයි boys trade breakdown එක. මාර easy. ඒ කියන්නේ ඔයගොල්ලෝ පේන කියන්නේ අපි හරියට time and price align කරලා හරියට අපි key levels හරියට align කරලා අපි අපේ drone liquidity දානවා නම් අපිට ඒ කියන්නේ මේ වගේ ලොකු ආරාරයක් අල්ලනවා කියන එක නිකන් simple දෙයක්. හරි ලොකු ආරාරයක් අල්ලනවා කියන simple දෙයක්. මොකද වා දන්නනවා market එකට enter වෙන්න හරියම තැනින් වා time එක align කරනවා. වා දන්නනවා හරියම point එක තමයි market එකට enter වෙන්නේ කියලා. වා මොකටද ආයි බොරුවට ලොකු SL එකක් තියෙනවා. හරි මෙතන නිකන් ලොකු SL එකක් තියන්න ඕනේ. ඔයාට comfortable SL එකක් තිබුණා මම නම් මෙතන තියන්න. ඔව් මෙතන මම තියලා තියෙන හරියටම 20 pips 20 pips SL එකක් තමයි මම තියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මගේ target එක බැලුවොත්
ඔව් ලොකු පිප් පිප් 600 ගණන් විතර වගේ ලොකු ටාගට් එකක් ගිහිලා තියෙනවා විතරයි. හරි මූව් එක. ඒක තමයි බොස් ස්ට්‍රේට් බ්‍රේක් ඩවුන් එක මතක් කරගන්න ඕනේ. channel එක subscribe කරලා දාන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයගොල්ලන්ට next video එකේ මොනවද ඕන කියලා. එහෙනම් බොස් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.